ආයිබෝන් ඔයාලා හැමෝටම ඔන්න අද මම පෙන්නන්නේ අපි පොළොන්නරුවේ ගිය ගමන. ඉතින් පොළොන්නරුවේ ගල් විහාරය බලන්න යන අතරමඟදී අපිට මෙන්න මේ කට්ටියව හම්බ වුණා. මේගොල්ලෝ ඉතින් අපි ළඟට යනකොට බයේ ගියා. ඉතින් හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. හවස් වුණා අපිට ඒ පැත්තට යනකොට. ඉතින් සෙනගත් අඩුයි. ඒ නිසා හරිම ලස්සනයි. ගොඩාක් වෙලා අපි ඉතින් පාරේ මෙහෙම ඇවිද තමයි ගියේ නවත්ත වාහනේ. ඔන්න තව ටිකක් යනකොට ඉන්නවා මෙන්න මේ කට්ටිය. මේ කට්ටියට ඉතින් අපි ළඟ තිබුණා මේ අන්නාසි සහ ගස්ලපු කපාගත්තු අපි එනකොට අපිට කන්න කපාගෙන අරන් ආපු ටිකක්. ඉතින් අපි කළේ එයාලට මේ ටික බෙදලා දෙන එක. බලන්නකෝ ඉන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. පුංචි පැටව් ඒ වගේම ලොකු අය. ඉතින් මේගොල්ලන්ට ඉවසිල්ලක් නැහැ මේ තියෙන පෙට්ටිය අතින් අදිනවා. ඉතින් මේ වෙලාවෙත් හරිම ෂෝක්. මේගොල්ලෝ ඇවිල්ලා රංජු පිටින් ඇවිල්ලා මේ පෙට්ටියම ඉවර කළා. වැඩේ කියන්නේ සමහර අය එක කෑල්ලක් අතේ තියාගෙන තව කෑල්ලක් කටේ තියාගෙන ආයි තවත් ඉල්ලනවා. මිනිස්සු වගේ තමයි රණ්ඩු වෙනවා, පොර කනවා. මේ කෑම දැක්කහම අර මේ අක්කේ මෙයා ඔය විදිහට එයාලට කෑම දීලා අපි ඊට පස්සේ ගියේ පොළොන්නරුවේ තියෙන පරාක්‍රම බාහු රජතුමාගේ මාලිගාව නරඹන්න. ඉතින් ඒක ගැන පොඩි විස්තරයක් එතන හිටපු එක්කෙනෙක් අපිට කරලා දුන්නා. අහගන්නකො බලන්න. සමහර වෙලාවට අපි දන්නේ නැති තොරතුරු අපිට දැනගන්න පුළුවන් එතකොට. ඉතින් ඒ කාලේ රජවරු මොනතරම් දේවල් කරලා තියෙනවද කියලා අපිට හිතෙනවා. එන් අවුරුදු ගාණක් ගිහිල්ලත් අවුරුදු 1000 ගාණක් ගිහිල්ලත් ඒ නටබුන් දැක්කහම ඒ කාලේ මේ පළාතවල් කොයි විදිහට තියෙන්නේ නැතිද කියලා හිතා ගන්නත් අමාරුයි. දැන් මේ ඇවිල්ලා ඉන්නේ මඩම් මෙතන නම් මම ඕන කියලා දෙන ගල් යනවා. දැන් මේ තියෙන මේ ඇවිල්ලා ඉන්නේ අතුන්නවල. මහා පරක්‍රමතුමාගේ මාලිගාවට. ඒකවල පොළොන්නරුවේ රජ වරු 3 දෙනෙක් කියලා දැන් නම ගිය ප්‍රසිද්ධ කට්ටිය. පළවෙනි විජේපාව, දෙවෙනි නිස්සංකමල්ල, දෙවෙනි පරක්‍රමබාහු, තුන්වෙනි නිස්සංකමල්ල. ඒතර විජේපාව මාලිගාව තමයි අතන තිබිලා තියෙන්නේ. අර ලොකු ගොඩනැගිල්ලක් හදන්න බැරි වෙලා තියෙනවා. ඒතර පරක්‍රමබාහු දැන් නම අද මේක සාතු හතක් තිබිලා තියෙනවා. සාතු හතක් දැන් තිබිලා තියෙන්නේ. ගැවෝලි. කරවල ඒක වගේ දුක අයියෝ කියන ලියෝන තමයි හදලා තියෙන්නේ. එතකොට මේක කාලිංග මාර්ග කියලා කියනවා. රටේ කියන කිනි කියලා. ඒක ඉපර්පස්සේ ඇවිල්ලා මාස 6ක් කියලා ඇවිල්ලා තියෙන දුක. ඒ ඇවිල්ලා පස්සම රතු පාට තියෙන්නේ. දැන් මේ වගේ හිල් තියෙන්නේ කරවල බාල්ට තමයි දාලා තියෙන්නේ සොල්දර කනේ. ඒ කාලේ බීම් දාන්න කම්බි දින්න නැහැ. එහෙමයි. ඒක සත්තු හතර නැග්ගතන තමයි ගල් පඩිය තියෙන්නේ. ඔය අතුලේ තියෙන කාමර 1000ක්. අතුලේ තියෙන අවටත් එක්ක. අතුලේ 300ක් තියෙන බලකම් බාහිර විතර 300ක් තියෙනවා. පොල්මක් කරන ප්‍රමාණය ගල යනවා. අනුරාධපුරයේ ගල තියෙනවා. මොකද ගල තියෙන්නේ හින්දු බලපාන නිසා ගලව අයින් කරලා තියෙනවා. හොඳයි. මේක බලන්න මම කුටි මනම්කට කියලා දෙනවා පස්සේ. අවශ්‍ය නම් වත්තක්කම ගන්න මෙතන පොළොන්නරුව ගැන විස්තරය බලන්න ඕනේ. පල්ලෙහා තියෙන කුමාරතු
ඇත්තටම මේ තැන්වලට ගියාම පුදුම හිතෙන්නේ නැත්තම් තමයි පුදුම. ඒ කියන්නේ බැලු අත තියෙන්නේ නටබුන්. ඉතින් මේ හැම එකක්ම මොනවා හරිම හේතුවකට හදපු දේවල් තමයි. ඉතින් ඔයාලත් ගිහින් ඇති ගොඩක් අය මේ තැන්වලට. ඉතින් මේ අපි ගිය ගමන. හැබැයි මම මේකෙදි අපි නැවතුනේ කොහෙද? එතකොට කෑවේ බිව්වේ මොනවද? ඕවා නෙමෙයි මට පෙන්වන්න ඕනි උනේ. අපේ රටේ ඒ කාලේ තිබිච්ච දැන් නටබුන් වෙලා තියෙන සුන්දර තැන්. ඒ වගේම තමයි දැන් අපි පිට රටවල් වල ජීවත් වෙන අය හැටියට අපි මෙහෙදි දකිනවා සමහර තැන්වලට මෙහි යද්දී පොඩි තැනකට යන්න වුණත් අපි මුදලක් ගෙවන්න ඕනේ. ලොකු මුදලක් ගෙවන්න ඕනේ මෙහෙනිට. නමුත් අපේ රටේ මේ වගේ තැන්වලට අපිට නිදහසේ ගිහිල්ලා බලා කියාගෙන වැඳ පුදාගෙන එන්න පුළුවන්. ඉතින් මේක පිට රටක පිහිටලා තිබුණා නම් එහෙම මේකෙන් ඒගොල්ලෝ ගොඩාක් සල්ලි හම්බ කරනවා. මේ ඉතින් පරාක්‍රම බාහු රජතුමාගේ මාලිගාව. ඔයාලට පේනවා ඇති මේ බැම්මක් කොච්චර මහතට ගඩොල් කොච්චර යොදාගෙන හදලා තියනවද කියලා. ඒ කියන්නේ ඒ කාලේ ගොඩාක් ශක්තිවත් විදිහට හදලා තියෙනවා. ඉතින් මේ හරියට ආවහම පොළොන්නරුවේ ගොඩාක් නටබුන් වෙච්ච ස්ථාන තියෙනවා බලන්න යන්න. හැබැයි ඉතින් අපිට මේ ගොඩක් අවස් වෙච්ච හින්දා අද හැම තැනටම යන්න හම්බ වුණේ නැහැ. ඉතින් කීප තැනකට ගියා. ඊට පස්සේ අපි ගියේ ගල් විහාරය වැඳ පුදා ගන්න. ඉතින් ඒ වෙලාවේ පොඩ්ඩක් වහිනවා. මේ විදිහට විදේශයකින් ඇවිල්ලා හිටියා. ඒ වගේම තමයි ගොඩක් සෙනග හිටියේ නෑ එතනත්. ඉතින් අපි ඉක්මනට ගල් විහාරය දැක බලාගෙන වැඳ පුදා ගන්න ගියා. ඒ ගැනත් එතන හිටිය මහත්තයෙක් අපිට ලොකු විස්තරයක් කරලා දුන්නා. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ට ඒක අහගෙන ඉන්න. දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න පුළුවන්. මැද පිළිම වහන්සේ බුද්ධ ප්‍රතිමා පස්නම. ඊගොඩ බලනකොට තිරස වටේ තියෙන නෙළුම් මල් 10ක්. කියන්නේ දසපාරමිතා දම් පුරලා බුද්ධත්වයට පත් වෙනවා. ඊගොඩ තියෙන මකර රූප 6ක්. දැන් මකරගේ කටින් පිට වෙන්නේ ගින්දරනේ. මේවෙන් බලන්නේ එළියට එන්නේ සිංහිණිය. සියලුම කෙලෙස් වලින් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා භාවනා යෝගිව බලන තමන්ගේ මව් කොහෙද කියලා. ඒක තමයි මේ ගුහාව පේන්නේ. බාලෝ ගලේ ඉස්සල්ලා මුලින් බාලුවක් කාරණා. මේක තමයි කටාරම් කොටගෙන බැරි කාලේ වතුර පාර ඇතුළට යනවා. බලන්නකො මේ ගල් කඩින් අලංකාර කරලා භෞතික දිව්‍ය ලෝකයක් මවා පානවා. ඒ මේ පිළිමාවක තමයි පොළොන්නරුවේ ලස්සනම පිළිමාව. අපි ළඟ ඉඳන් බැලුවොත් බුදුන් ජීවමානව දකින්නගේ දකින්න. ඒ කලාකරුවා නිර්මාණය කරනවා. ඒ වගේම පොළොන්නරුවේ මහන්තර රන්නාලෝක කරනවා. එතන පිළිමාවක තියෙනවා. අර ආලින්ද මාගලේ පස්ස අයින් කරනකොට රත්තරන් පිළිවන් තේරෙනවා. බලන්නකො මුතු කුඩියක් යට දෙවිවරු දෙන්නේ දෙපැත්තෙන් අරන් කරනවා. උඩ පැත්තෙන් දෙවිවරු දෙන්නේ වන්දනා කරනවා. විෂ්ණු බ්‍රහ්ම කියන දෙවිවරු දෙන්න. මුතු කුඩියක් යට අසුන්දර තමන්ගේ මව මාතෘ දිව්‍ය රාජ්‍යය ඇතුළේ සියලුම දෙවිවරුන්ට අභිධර්මයේ දේශනා කරන පිළිමයක් තමයි මේ පිළිමයක්. අපේ දිව්‍ය ලෝකයක් වන්දනා කියලා වන්දන පුළුවන් ස්ථානයක්. රජකාලේ රහතන් වහන්සේලා පවා වන්දනා කරපු ස්ථාන තමයි මේ. මේ පිළිමය ගොඩාක් අපිට දෙක ගන්න පිළිමයක් තමයි මේ පිළිමය. මේක තමයි මහා පරිච්ඡේද කතිකාවත කියන ඉදා මේකට විසුණු වහන්සේලා
සංඝ ભેද ඇති කර ගන්නවා නිකායවල වලට බෙදෙනවා. ඔව්. දැන් මේ කියවන්න පුළුවන් සම්බන්ධ කියපුව විනයානුකූලව කියලා කියනවා මේකනේ. විනයානුකූල. ඒ වගේ කියව ගන්න පුළුවන්. ඉතින් මේ වැඩ බිසුන් වහන්සේලා සංඝ ભેද ඇති කර ගන්නවා නිකායවල වලට බෙදෙනවා. බුදුදහම පිරිහීගෙන යනවා. මහා පරක්‍රමකමයක් දක්වනවා. තවත් අවුරුදු 5000ක් මේ ශාසනය ආරක්ෂා කරගන්න නම් මේකට වැඩ පිළිවෙල සකස් කර ගන්න ඕනේ. එතන දිමුලාගල මහා කාශ්‍යපන් එක සාකච්ඡා කරගෙන අදාගත්තු විනය නීතිවල මෙතන බිසුන් වහන්සේ කෙනෙක් සීවරයක් දරා ගන්න නම් මේ නීතිය ආරක්ෂා කරගන්න කියනවා. බලන්නකො මේ පිළිම වහන්සේ බලන්න මේ වගේ පිළිම වහන්සේ නමක් ඕගොල්ලෝ කොහේවත් දැකලා තියෙදි කියලා. අපට ලෝකයේ කිසිම තැනක දකින්න වන්දනා කරගන්න නොලැබෙන්නේ. නිර්ලබ්බම පිළිම තමයි මේ පිළිම වහන්සේ. හැබැයි මේ පිළිම වහන්සේට මත දෙකක් තියෙනවා. දෙවි මහත්තයා කියන්නේ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්. එතුමා කියනවා මේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන නිසා ආනන්ද හාමුදුරුවෝ දුක් වෙනවා, වැළපෙනවා, ශෝක වෙනවා කියලා. හැබැයි එයාට ඒ මතේ ඉඳ හම්බ වෙන්නේ නැහැ. කාල්ල දකුණු පළාතෙන් බිහි වෙන සෙනරත් පර්ණමිතර මහත්මිය. මේ පිළිමහත ගැන හොඳට හොයලා බලලා කියනවා මේ ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ නෙමෙයි කියලා. ආනන්ද හාමුදුරුවෝ නම් කවදාකවත් පත්නාසනයක් මත වැඩ සිටින්නේ නැහැ. නෙළුමක් මත. කම්පෙති බාණ්ඩකෝ ලම්බ කරන කම්පෙති රැලිසහිත කොණ්ඩ. ඒ වගේම බුදුන්ට අගහරුවක් නිසා බුදුන්ගේ සිර සිහිලුයි. ආනන්ද හාමුදුරුවෝ කවදාකවත් වැඩ සිටින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන තුරු ආනන්ද හාමුදුරන්ට රහත් භවයක් ලබා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් හාමුදුරනමක් පත්නාසනයක් මත වැඩ සිටින්නේ. එහෙනම් මේ අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට ලෝකයේ දෙත බලන ආකාරය පිරිනුවම් පාන මොහොතයි තියෙන්නේ. දේශනා කරපු ධර්මයේ දේශනා කරලා අමාරයි. මගෙන් පස්සේ මේ ලෝකෙට මොකද වෙන්නේ කියලා මහා කරුණාවෙන් බලන ආකාරය. පර දුක්ඛ දුක්ඛිති මුද්‍රාව. පර කියන්නේ අනුන්ගේ දුකට පිහිටවීම. අවසානයේ මොහොතේ බලනවා මම කාටද පිහිට වෙන්න ඕන. ඕනෑම බුදු කෙනෙක් පිරිනුවම් පාන මොහොතකට පෙර සියලු සත්‍යයන්ට මහා කරුණාවෙන් බලනවලු. ඒ නිදහස් ඉරියව්වෙන් තමයි මේ වැඩ සිටින්නේ. දකුණු පාදයට බර එනකොට ඉන්න හැඩ තමයි නිර්මාණය වෙන්නේ. අපට කිසිම තැනක වන්දනා කරගන්න නොලැබෙන පිළිම වහන්සේ නමයි. හැබැයි අර පිළිම නම් මෙත්ලට ළඟට ගිහිල්ලා බැලුවොත් තමයි බලනවා නම් ළඟට ගිහිල්ලා බැලුවොත් තමයි හරියටම පිළිමක දකින්න නම් අතෙන්ට ගිහිල්ලා බලන්න. යනවා නේද? මාත් වෙලි තිබ්බක් කියලා ජනප්‍රවාද කතාවක් ඇතුළත තියෙනවා. අර පපුවේ තියෙන කූඩු පැලන් දෙක අතේ කැල්ලකට කළු ගලක් කරලා. වෙඩිල්ලකට ඔච්චර ගැල වෙන්නේ නැහැ. මේ බැම්මිටිගේ එයා පස්සායින්කට බැම්මිටි කරපැත්තම අතේ කැල්ල කැඩෙනවා. අතන් තමයි වෙඩි තිබ්බ කියන්නේ. ඒ කාලේ ඉඳන් සුදු මහත්තු වාග්ය. ඒගොල්ලෝ කරන්නේ ඇත්තු මරලා දල අරගෙන ගජමිටි වලින් සුදු මහත්තු වාග්ය. එදා දවසේ මේගොල්ලන්ට ඒ වගේ දේවල් හම්බුලා නැහැ. එදා මෙයා මහා වනාන්තර. මේ වනාන්තරයේ මැදින් ඇත්තු හොයාගෙන යනකොට අපේ කට්ටිය මෙතන නම් මේ පිළිම වහන්සේට වන්දනා සුදු මහත්තයා දැකලා තියෙනවා. ළඟට ඇවිල්ලා ඇහුවලු ඇයි උඹලා මේ කළු ගල් වලට වඳින්නේ කියලා. නෑ අපි බුද්ධ ප්‍රතිමා කොහේ දැක්කත් වඳිනවා. මේ බෑ පිහිට අනුහත් අපට තියෙනවා. උඹලගේ බුද්ධක ඔච්චරම අනුහත්ද කියලා පිළිම වහන්සේට වෙඩි තිබ්බලු. වෙඩිලා දඩේ මෙන්න අනිත් පැත්ත හැරෙනවත් එක්කම කොහෙද ඕ නැති ඇතෙක් ඇවිල්ලා සුදු මහත්තයා පාකලා මරලා දැම්මලු. මැරුවට පස්සේ අනිත් සුදු මහත්තයා ඇතාට වෙඩි තියෙනවා. ඇතා වෙඩි කාගෙන ගිහලා පිටියකට වැහලා මැරෙනවා. ඇතා මල පිටිය, ඇතුමල් පිටිය වලක ජනප්‍රවාද කතාවක්. බලන්න මේ පිළිම වහන්සේ සැතපෙනවා කියලා නම් කරලා තියෙනවා. හැබැයි අපි දකින්නකොට බලනකොට අපිට හිතා ගන්න පුළුවන් සැතපෙනව නෙමෙයි කියලා. මොකද බුදු කෙනෙක් සැතපෙන්නේ සිංහ සීයාවෙන් දකුණු වැලේට. එහෙනම් බුදුන්ට කියන අවසානයේ හුස්ම වේදනා ටික පෙන්වන්න කරනවා. බලන්නකො වම් තිරිපතුල පල්ලෙහාට යනවා. සිවුරු පොට මෙතනින් බිමට වැටෙනවා. අපිට දකින්න ලැබෙන හිස්සෙච්ච පපුවක්. පපුවයි බඩයි එක හා සමාන වෙනවා. උඩාත මැදින් නැමෙනවා. සම්පෙති කඩාගෙන හැලෙනවා. මෙත් දෙක අඩවන් වෙනවා. පොට්ටේ මේ පැත්තට පාත් වෙනකොට කම්බුලට තියාගත්තු වටේ එළියට එනවා. බුදු කෙනෙක් ජීවමානව වැඩ සිටිනකොට මංගල ලක්ෂණ 216ක් තියෙනවා සිරිපතුල වල. ඒවා තේරම ගිලිහිලා යනවා. සිරිපතුලේ නෙළුම්පත් නැත් විතරක් ඉතුරුනවා. මේ පිළිමහතේ හරියට පිළිවෙල දකින්නට කෙරවල දිහා බලන්න. ඉස්ලාම් බලන සිරිපතුල නෙළුම් මල් ටිකක් තියෙනවා. හරියට මැද බලන සිරිපතුල් දෙකේම නෙළුම් මල විතරයි ඉතුරු වෙන්නේ. හරියට මැද බැලුවොත් නෙළුම් මලක් අපිට දකින්න ලැබෙනවා. ඊට බලන්න වම් සිරිපතුල පාලනය කරනවා. සිරුරේ මෙතන බීමට වැටෙනවා. අර වැඩි චූරි කරලා තීරණ නමනවා කළු කළා. අර පැත්තට බලාගෙන යන්න. පපුව සම්පූර්ණ ඇතුළට යනවා පපුව රැලි වැටෙනවා. හරියට පපුවේ මැද බලන්න උඩට ගත්ත හුස්ම ටික හිරෙච්ච ආකාරයෙන් කලාකරුවා නිර්මාණය කරනවා. ඉනෙන් බලන්න ඉනේ බඳපටිය පේනවා. තුනටියෙන් බලනකොට මෙච්චරක් විතර මහතට බඳපටිය. මොකද බඩේ මොකවත් නැහැ ඉන්නේ පැත්තෙන් ඉස්සරහට වෙනවා. බලන්න කම්බුලට තියාගත්තු අත සම්පූර්ණ එළියෙන් තල්ලු වෙනවා. අපි බුදු කෙනෙක්ගේ නුණක් දකින්න සාන්ත දාන්ත මුණක්. හිත පිළිම වහන්සේ දිහා බලලා මේ පිළිම වහන්සේ දිහා බලනකොට වෙනස. කියන්නේ බුදුහාමුදුරන්ගේ අවුරුදු 80ක් වූ වයසක්. අර බුදුහාමුදුරුවෝ උගුරු හමුදීමල් වෑංජනයක් සමග දානයක් වඩලා බඩේමකට අපි අහලා තියෙනවා. මේ දේ තමයි මේ කලාකරුවා කලකලකින් දෙන්නේ. මේ සියලු දේවල් අපේ ඇස් වලින් දැකලා අපට පුළුවන් මෙතන නම් බුදුහාමුදුරන්ගේ අවසාන සිදුවීමට අපි වන්දනා කරගත්තා වන්දනා කරනවා කියලා වඳින්න පුළුවන්. අපි මේ පිළිම වහන්සලා වන්දනා කරනවා කියන්නේ
අපිට හිතන්න බැරි පින් ටිකක් අපිට රැස් කරගන්න පුළුවන්. අපේ අවසාන හුස්ම යනකොට අපිට එන ලොකු කරුවල. ඒ කරුවලට අපි ජීවිත කාලෙම කරපුවා මතක් වෙනවා. අපි හොඳ තැන්වල හොඳ ආත්මවල උප්පත්ති ලබන්න නම් අපි අනිවාර්යෙන් පින් කරන්න. එහෙමනම් මේ පූජා භූමිය බාර උතුම් වූ ගල්විහාරේ බාර සියලුම දෙවියන්ාන්සේලාගේ පිහිට ඔය කිසිදෙයක් ලෙඩක් දුකක් කරදරේ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන කරගන්න මෙතෙක් කියලා ලබාගත් පින් වලින් කොටසක් අපිව මෙලොවට දිහි කරපු දෙමාපියන්ට අපාතරින් මිය පරලෝකයේ කෙනෙක් ඉන්නවා නම් ඒකට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ඉතින් දෙපා දෙකක් සටහන් කරලා දෙපා දෙකක් තියෙනවා. එතනින්නම් තමයි වෙද්ද. එතනින්නම් තමයි වෙදි තියලා තියෙන්නේ. අද දවසට සෙනග ඇවිත් ඉවරද? මේ දවස් ටිකේම අඩුයි. අඩුයි. ඔය ඉස්කෝලේ නිමාරු කියනකොට ආවට හුඟක් යන්නේ මෙහෙ යනවනේ.